අද වීඩියෝ එකකින් කතා කරන්න යන්නේ Windows OS එකේ තියෙන power options ගැන. දැන් normal එකේ තියෙන sleep mode එකෙන් වෙන්නේ මොකද? sleep mode එකෙන් වෙන්නේ ඔයාගේ computer එක suspend වෙනවා. ඔයා ආයි wake up කරනවා. shutdown එකෙන් වෙන්නේ මොකද? off වෙලා යනවා. restart එකෙන් වෙන්නේ මොකද? on වෙලා off වෙනවා. off වෙලා on වෙනවා. off වෙලා on වෙන process එක තමයි restart කියන්නේ. එතකොට මෙතන නැති enable කරන්න ඕනේ option එකක් තියෙනවා. ඒක තමයි මේ control panel එකට යන්න. ඊට පස්සේ options යන්න. ඊට පස්සේ මෙන්න මේ option එක ඔබන්න. මෙතන change settings that currently unavailable කියන option එක ඔබන්න. මෙතන hibernate කියලා option එකක් තියෙනවා. hibernate එකෙන් මොකද වෙන්නේ? hibernate එකෙන් වෙන්නේ ඔයාගේ computer shut down වෙනවා වගේ දෙයක් වෙනවා. හැබැයි ඔයා මෙතන save changes ඔබන්න ඕනේ ඔබලා. හැබැයි ඔයා on කරාට පස්සේ ඔයා open එකේ තියාගත්තු හැම window එකම ආයෙත් ඒ විදිහටම open වෙනවා. එතකොට ඒක මෙන්න මෙහෙමයි. ඔයාගේ memory එකේ තියෙන open softwares ටික file එකක් විදිහට hard drive එකේ save වෙනවා. එතකොට ඔයාට ආපහු තිබ්බ විදිහටම වැඩ කරගෙන යන්න පුළුවන් ආයෙත් on කරාට පස්සේ. එහෙනම් අද ඔච්චරයි වීඩියෝ එකකින් කතා කරන්න යන්නේ. පස්සේ දවසක් පස්සේ වීඩියෝ එකකින් හම්බ වෙමු.